හේග්ගේ පැවති නේටෝ සමුළුව අතරතුර ඩොනල්ඩ් ට්‍රම්ප් පළමු වරට එම සන්ධානයට සහ එහි ආරක්ෂක මෙහෙවරට දැඩි සහයෝගයක් පළ කළ බව ද වොෂින්ටන් පෝස්ට් වාර්තා කර සිටිනවා. තමන් ජනාධිපතිව සිටින තාක්කල් රුසියාව කිසිවිටකත් නේටෝවට පහර නොදෙන බව මේදී ජනාධිපති ට්‍රම්ප් පොරොන්දු වී තිබෙනවා. ජනාධිපති ට්‍රම්ප් ප්‍රධාන නේටෝ සැසියේදී එහි ආරක්ෂක වියදම් පිළිබඳ ධනාත්මකව අදහස් පළ කරන ලද බවයි යුරෝපා බලධාරීන් දෙදෙනෙකු පැවසුවේ. යුරෝපය වෙනුවෙන් ඇමරිකාවේ ආරක්ෂක වියදම් වැඩි කිරීමට ජනාධිපති ට්‍රම්ප් ගත් උත්සාහයන්ට බොහෝ රාජ්‍ය නායකයන් විසින් ඔහුට ප්‍රශංසා කළ බව සඳහන්. නේටෝවේ රටවල් 32ක නායකයින් ට්‍රම්ප්ගේ දිගුකාලීන ඉල්ලීම් වලට අනුකූලව ඔවුන්ගේ ආරක්ෂක වියදම් දෙගුණයකින් වැඩි කිරීමට එකඟ වූ බව සඳහන්. ඒ අනුව නේටෝ සන්ධානයේ වියදම් 2035 වන විට දළදේශීය නිෂ්පාදිතයෙන් 2% සිට 5% දක්වා වැඩි කිරීමට එහිදී එකඟ වී තිබෙනවා. ඉන් 1.5% දක්වා යුක්‍රේනයට යටිතල පහසුකම් සහ ආධාර සඳහා වියදම් ලෙස වෙන් කිරීමට අවධානය යොමු වී තිබෙනවා.